අවුලක් නැහැ මචං. මාළු channel එකක් පටන් ගත්තා. කට්ටිය මේකට support එකක් දෙයි කියලා මම හිතන්නේ. අපි යමු මචං වීඩියෝ එකට. හරි මචං, අංක 1 විදියට අද ගෙනල්ලා තියෙන්නේ මචං. හැංග කරලා තියෙන මෙන්න මේ පොට් එක. මේක මචං දන්න කට්ටියත් ඇති, දන්නේ නැති කට්ටියත් ඇති. ඉතින් දන්න කට්ටිය මචං බයින්න එපා. ඉතින් මේක මේ දන්නේ නැති කට්ටියට මම ගෙනල්ලා තින්නේ. මෙන්න මෙතන මචං මේ පෙරලා තියෙන මචං JCB කෑල්ලක්. මේකට මචං නගින්න ඕන ෂේප් එක. හරිද? ෂේප් එක නගලා මචං අතෙන් පොඩ්ඩක් ගහලා මීර මේ හිල පොඩි මචං. හිල පොඩි ඉඳලා රින් ගන්න අමාරුයි. හරිද? ෂේප් එක හිමීර අතෙන් ගහලා මචං පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ෂේප් එකේ දෙකට නැවෙන්න ඕන. හරිද? පොඩ්ඩක් හිමීර දඟලන්න ඕන. ඔන්න ඔය දඟලලා ආන්න මචං ෂේප් එක ආයෙත් එහෙට මෙහෙට වෙලා පොඩ්ඩක් නිදියන්න ඕන. හරිද? ඉක්මනට යන්නත් පුළුවන් මචං. අන්න හරි. පොඩ්ඩක් දඟලලා අන්න එහෙට මෙහෙට වෙලා ෂේප් එක ඇතුළට එන්න ඕන. හරිද? ආතල් තැනක් මචං. ඉතින් මේ කට්ටිය try කරලා බලන්න මේක තා කරලා නැති කට්ටිය. දන්න කට්ටියත් ඇති මචං. ඉතින් දන්නේ නැති කට්ටියත් ඉන්නවා. දන්නේ නැති කට්ටිය මචං ඉතින් මේකෙන් මේ වීඩියෝ එක බලලා පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් සුපිරි පොට් එකක් ඉතින්. ආතල් තැනක් මචං. එන ආතල්ලක් ගන්න පුළුවන් ඉතින්. හරිද? දැක්කද මචං මේ මූව දාගෙන නැද්ද එන ආතල් මචං ලී කොටේ දැක්කද? හරි මචං. දන්නේ නැති කට්ටිය ඉතින් මේක try කරලා බලන්න. පට්ට ප්ලේස් එකක් මචං ඉතින්. හරි මචං, අපි යමු අපේ දෙවෙනි ප්ලේස් එකට. දෙවෙනි ප්ලේස් එක විදියට මචං මං ගෙනල්ලා තියෙන්නේ මෙන්න මෙතන මචං. ගොඩක් කට්ටිය මේක දන්නත් ඇති, මේකත් දන්නේ නැති කට්ටිය ඉන්නවා මචං. දන්නේ නැති කට්ටිය මචං මේකට ඉස්සෙල්ලා මචං මෙන්න මේ ටෙලිපෝට් වෙන කැරක්ටර් එක දාන්න ඕන. හරිද? දාන් ඇවිල්ලා මචං මේ පොඩි හිලක් තියෙන්නේ. ඒකට උඩ පැනලා මෙන්න මෙහෙම දාන්න ඕන. හරිද? දාලා ඉවරලා මචං ෂේප් එක යන්න තියෙන ඉතින් ස්කිල් එක ඔබලා ඇතුළට. ඔන්න මචං පොට් එක මචං මෙන්න මේක. හරිනේ? මේකත් මචං මේක ඇතුළින්ද ඔයාලට ගහන්න බෑ ඉතින් එනිමින්ට. පාය කරන්න බෑ. ඉතින් පොඩ්ඩක් කවුස්සලා අතල්ලක් ගන්න පුළුවන් මේක ඇතුළින්ද පාය කරලා. තේරුණාද මචං? දන්න එකෙක් ඉන්නවා නම් මචං ඉතින් මේක ඇතුළට ඇවිල්ලා ඔබට ගහලා ඇයි ඉතින්. ගවුලක් නැහැ ඉතින්. දන්නේ නැහැ ඉතින් හැමෝම මචං මේක හැම ස්කිල් එකම දාගෙන වෙනස්නේ මචං. එක එක ස්කිල් දාගෙන ඉන්නේ. මේකත් මචං ආතල් පොට් එකක් ඉතින්. දන්නේ නැති කට්ටිය ඉතින් try කරලා බලන්න මචං. මේකත් සුපිරි ප්ලේස් එකක්. හරි මචං. මේ විදියට ඉතින් ගැහුවම මචං එනිමි පොඩ්ඩක් ෆයර් වෙලා ඉතින් එයි හොයාගෙන ඉතින්. ඇවිල්ලා ගහන්න නම් බෑ ඉතින් මචං. අපි යමු අපි ඊළඟ වීඩියෝ එකට. හරි මචං, ඉතින් තුන්වෙනි ප්ලේස් එක විදියට ගෙනල්ලා තියෙන මචං පීක් එකේ මෙන්න මේ මැද තියෙන මචං කෙහෙල් පැලයක්. හරිද? ඔයාලට පේන්නේ නැති මේ කෙහෙල් පැලේ. හරිද? ෂේප් එක හිමීට වෝල් 3ක් ගහ ගන්න ඕනේ. හරිද? වෝල් 3ක් ගාලා මචං හිමීට මෙන්න මේ පෙට්ටිය උඩට නැගලා ෂේප් එක ඇවිදගෙන යන්න ඕනේ. හරිද? හිමීට ගිහිල්ලා මචං ෂේප් එක හිමීට ගිහිල්ලා පායින්න ඕනේ මචං. වැටුණා මචං, කරන්න දෙයක් නැහැ ඒක. ආයෙ පාරක් ඇවිල්ලා try කරන්න ඕනේ. මෙතෙන්ට එද්දි මචං මං එක එනිමේ ඉතුරුනේ හැංගිලා කිල් දාගෙන ආවේ මචං. ගහන්න බෑ. පීක් වල දන්නවනේ. පූක කැඩිච්ච කඩි වගේ බීසනේ මචං හැමතිස්සෙම. අවසානට එද්දි මෙඩිත් නෑ මචං. අන්න හරි දැක්කද? ඕක තමයි මචං තුන්වෙනි ප්ලේස් එක. දන්නේ නැති කට්ටියට පට්ට ආතල් වෙයි ඉතින් මචං මේ දන්න. ඇඳි ගෙවිලා ගියා මචං. හරි මචං, වීඩියෝ සුපිරි නම් channel එක subscribe කරලා like කරලා මචං සෙට් වෙන්න.